Thank you. God bless you. God bless you. I'll sing. Yeah. Somebody. Thank you. My brother. Come. My daughter. Lovely daughter. Yes. I want to go. Yeah. Please. First behave. No. Yes. Beloved son. Give me one. இருக்கு. Yes. Media. Thank you. Hello. සමාජිකාවන් ඒකම අපිත් එක්ක අලුතින් අත්දැක බඳ ගන්න ඔබ සියලු දෙනාම මොමාදරෙන් ගෞරවණීය පිළිගන්න ලබනවා. කාන්තා හිසන තුරන් කිරීමේ ජාතික දිනය වෙනුවෙන් තමයි අද දවසේ විශේෂයෙන්ම පහුගිය නොවැම්බර් 25 වෙනිදාට යෙදලා තිබුණු ඒ විශේෂ දිනය වෙනුවෙන් තමයි අද දවසේදී අපි මේ සාමු සමුලුව සහ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හොඳයි එහෙනම් අපි සූදානම් නායකයන් විදිහට අපි ඕනෑම සුබ වැඩ කටයුත්තක් ආරම්භ කරන්නේ මංගල ප්‍රදීපයේ දැල්වීමෙන් අනතුරුව එහෙනම් සූදානම් වෙන්නේ අද දවසේ නිල වශයෙන් අපේ වැඩසටහන ආරම්භ කරන්න ඊට පෙර ආතුව පොතල් පහන්සල් දැල්වීමටයි අපේ මේ ඇරයුම. ඒකම අපිත් එක්ක එකතු වෙනවා ගෞරවනීය පූජ්‍ය පක්ෂයේ නියෝජනය කරමින් අද දවසේදී ස්වාමින් වහන්සේලා ඒත් එක්කම මවලවිතුමන්ලා ඒ සියලු දෙනාවත් ස්වාමින් වහන්සේලා මවලවිතුමා ඇතුළු ඔබ සියලු දෙනාව මොහොම නමස්කාර පූර්වකව අපි මේ ස්ථානයට පිළිගනු ලබනවා. හොඳයි එහෙනම් අපි පොතල් පහන්සල් දැල්වීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම මේ ගෞරවනීය ආරාධනය සිදු කරන්නේ ඩොක්ටර් මදු ක්‍රිෂ්ණන් මහතාට ඒ වගේම ප්‍රෙසිඩන්ට් ARN අමීර් ඛාන් මහතාට බොහොම ගෞරවණීය ආරාධනා කරනවා ඒත් එක්කම
කොළඹ දිස්ත්‍රික් උපනගරාධිපති හේමන්ත කුමාර මහතාට බොහොම ගෞරවණ ආරාධනා කරනවා. ඒ වගේම චාමල් මහසුම් මහතාට, ඒ වගේම ශිරින් මහත්මිය, එතෙකම නලින් මහතා, රසාක් මහතා, කමල්දීන් මහතා, ශංකර මහතා සහ මේගලා ශංකර මහත්මියට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා. ඒ වගේම ડોક્ટર ජී.පී.සී.ජේ ෆොන්සේකා මහතාට, සහන් ලයන් රවීන්ද්‍ර ඩි සිල්වා මහතාට, ડોક્ટર රාජසේකරම් ඥානසේකර මහතාට, ඒ වගේම සුබ්‍රමණියම් රාජේන්ද්‍රන් මහතාට, හස්නී ගලසේකර මහත්මියට, දයානන්ද ඩි සිල්වා මහතාට, ඒ වගේම කින්ස්ලි කමල කුමාර මහතාට, ධනංජය බණ්ඩාර මහතාට, වින්සන්ට් රෙනෝල්ඩ් මහතාට බොහොම ගෞරවණ ආරාධනා කරනවා. ඒ වගේම එම් රාජේන්ද්‍රන් මහතා, ඩොන් සුමුදු වසන්ත විතාන මහතා, ඒ වගේම ડોક્ટર මොහොමඩ් අස්මත් මොහොමඩ් හිල්මි මහතාට, ඒ වගේම ජයගනි දික්කුඹර මහත්මියට, ඒ වගේම සුරංජිත් ධම්මික මහතාට, ශිරෝමි ලංකා මහත්මියට, ඒ වගේම පවනිෂා රවි මහත්මියට, අජන්ත රත්නායක මහතාට, ඒ වගේම ස්විනීත බණ්ඩාර මහතාට, ඒ වගේම වසන්ත අනුර මහතාට, ඒ වගේම මොහොමඩ් නස්ලිම් මහතාට, සුනේත්‍රා කුමාරි මහත්මියට, ඒ වගේම සුධර්මා මහත්මියට, හබිලුල්ලා මහතාට බොහොම ගෞරවණීයව අපි ආරාධනා කරනවා පොල්තෙල් පහන් සෙළු දැල්වීම වෙනුවෙන් අප හා සම්බන්ධ වන ලෙස. ඒ වගේම අපේ ප්‍රෙසිඩන්ට් අමීර් ඛාන් මහතාට අපි ආරාධනා කරනවා මේ සියලුම ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන වෙත රැගෙන ඒම වෙනුවෙන්. Right now. Thank you. Hadi real one. Okay, Hollywood star. Hollywood, not Bollywood. Not Bollywood, Hollywood. He is Hollywood. That's my son.
Sir, right. Yes, sir. Thank you. God bless. God bless. Somebody else. Come on. Very good. Very good. Thank you. You are the light. Nasıl brother? Come this side. Come this side. You should be the photo. Come here. The photo kan. पकड़िए. The photo आ जाए. You are the light of the body. Thank you. चलो. God bless you all. Professor Dr. Madhukrishnan, our Chancellor, and the Chief Congratulations. Really, wow. She looks like. American sir. தேடுங்க நான் அங்க போயிட்டு இது பண்ணுறேன் வீடியோ வரேன் Come sister. Come sister. I need you. I am a man. Yes, lighting is enough. That's it. Wow. Yes. next program கண்டிப்பா அங்கதான் இருக்கணும். Sister, you also can. All sisters. Pinning. Yes. One of the ambulance. Many years. Taking the phone. සියලුම සම්භාවනීය මුත්තන්ට ආරාධනා කරමින් අපි පොතෙල් පහන් ලැබීම තමයි මේ ආකාරයට මෙහිමත් සිදු කරන්නේ. ඉන් අනතුරුව අද දවසේදී විශේෂ වැඩ කටයුතු කිහිපයක්ම සිදු කරන්න නියමිතයි. ඒ අතරින් අපි ආරම්භයේදී කිව්වා අද ප්‍රධාන වශයෙන්ම අපේ කාන්තාවන් මුල් කරගෙනයි අපි මේ සමුළුව පවත්වන්නේ. ඒ වගේම විශේෂ චිත්‍ර තරගයක් අපේ දරුවන් වෙනුවෙන් පහුගිය කාලවකවානුවේදී අපි ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම වශයෙන් පැවැත්වුවා. ඒ තමයි මත්ද්‍රව්‍ය තුරන් කිරීම කියන මාතෘකාව රැගෙන අපි පාසල් දරුදරයන් වෙනුවෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ වයස අවුරුදු 12 සහ 18 සහ 18 ඉහළ කියන වයස් කාණ්ඩ දෙක යටතේ අපේ දූ දරුවන් වෙනුවෙන් අපි මේ පවත්වපු චිත්‍ර තරගයට සිසුන් 1000කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වුණා. ඉතින් ඒ අතරින් තෝරාගත් ජයග්‍රාහකයන්ට මූල්‍යමය තිලන ඒ වගේම සාතිකපත් පිරිනමන්නත් අද අපි මේ දවස වෙන් කර ගන්නවා. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් ඒත් එක්කම අපේ තරුණ ප්‍රජාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රසක් මේ වෙද්දි දියත් කරලා තියෙන තැනක්. ඉතින් ඒක ඔබ දන්නවා ඔබත් ඒකට සාක්ෂි දරනවා. මොකද බොහෝ දෙනෙක් ඉන්නවා මේ වෙද්දි ඒ වෙනුවෙන් අරමුදල් අපිට නිර්මාණය කරගන්න දායකත්වය ලබා දීපු ලොකු පිරිසක් අපිත් එක්ක අත්දැකීම් ගන්න. ඒ වගේම තමයි අපේ සමාජිකවන් ගැන කිව්වොත් ලංකාවේ විවිධ තරාතිරම්බල් පිරිස් විශේෂයෙන්ම වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ව්‍යාපාරිකයන්, එතකම රූපලාවන්‍ය ශිල්පී මේ වගේ ලංකාවේ සියලුම ශාස්ත්‍රයන් ආවරණය වල පරිදි ප්‍රවීණේ දක්ෂයෙන් රසක් ඉන්නවා අපිත් එක්ක මේ වෙද්දි අත්දැකීම්. ඉතින් මේ පිළිබඳව අපි මතක් කරන්නේ බොහොම සතුටින්. ඒත් එක්කම අපේ රටේ කලාකරුවන් දේශපාලනඥයන් බොහෝ දෙනෙක් ඉන්නවා අපේ මේ සංගමයත් එක්ක අත්දැකීම්. ඉතින් මේ පිළිබඳව අපි මේ මොහොතේ මතක් කරන්නේ බොහොම සතුටින් ඒ වගේම බොහෝ නිහතමානී ආදරයකින් යුතුව. මොකද
ඒ සියලු දෙනාගේ සහයෝගයත් එක්ක තමයි අපේ රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රගමනය වෙනුවෙන් අපිට දේවල් රැසක් කරන්න පුළුවන්. ඉතින් මේ 2025 වර්ෂය කියන්නේ අපිට විශේෂ වර්ෂයක් වුණා. මොකද බොහෝ දේවල් අපි විශේෂ අවශ්‍යතා සහිත පිරිස් වෙනුවට අපි බොහෝ දේවල් සිදු කළා. පහුගිය කාලවකවානුවේදී අපේ වැඩසටහන් තුළදී අපි විශේෂ රෝදපොඩි පරිත්‍යාගයන් ඒ වගේ දේවල් සිදු කළා. ඉතින් ඉදිරියේදීත් අපි සූදානම් එවන් වූ සමාජ ක්‍රියාවන් රැසක් ඉටු කරන්න. හොඳයි. එහෙනම්